ගම්වල මහාන කරන්න යන්නේ ඉන්න හොඳම සෙට් එකද නැහැදිච්චම සෙට් එක? මහාන කරන්න යන්නේ. නැහැදිච්චම සෙට් එකනේ මහාන කරන්න යවන්නේ. ඔය ගම්වල ඉන්න හොඳම ටික යවනවද මහාන කරන්න? ඉස්කෝලවල ඉස්සරහම පේලිය සෙට් එකද මහාන කරන්න යවුවේ පිටිපස්සෙම ටිකද? පිටිපස්සෙම ටික තමයි මහාන කරන්න යවන්නේ නේ. බලන්න අර නැහැදිච්චම සෙට් එක පන්සල් වලට ගිහිල්ලා සමාජයේ හොඳ තැන් වලට යනවද නැද්ද? යනවා. ඒ කාලේ අපි තමයි ගම්වල කොන් වෙච්ච අය. අපි තමයි ඉස්කෝලේ පිටිපස්සේ බේලිය හිටපු අය. අපි තමයි ඉගෙන ගන්න බැරිම අය. මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මගේ පන්තියේ යාළුවන්ගේ අම්මලා මගේ යාළුවන්ට කියනවා ඕකව ආශ්‍රය කරන්න එපා ආශ්‍රය කරොත් ඔයාලත් එක්ක විනාශයි. මට ඇහිලා තියෙනවා. මම ඉස්කෝලේ යනකොට මට මතකයි මේ 6 වසරේ 7 වසරේ වගේ ඒ කාලේ අපේ කඩයක් තියෙන්නේ මේ හෝටලයක්. මේ කුඩාපානේ තියෙන්නේ ඉසල් මාවරලේදීම දැන් කුඩාපානේ අපේ අම්මලා තාත්තලා කඩේ කරන නිසා ඉතින් උදේ පාන්දර නැගිටලා කඩේ වැඩ ටික කරනවා. ඇත්තටම අපේ ගෙදර උදේ ඉස්කෝලේ යන ටයිම් එක වෙනකොට ඒ දවස්වල බත්තු යන්න තරම් හැකියාවක් තිබෙන්නේ නැහැ. ඒ නිසා උදේට ඉස්කෝලේ නංගිමයි ඉන්නේ. අපි දෙන්න එහෙම කෑම අරන් ගියේ නැහැ ඉස්සර ඉස්කෝලේ යද්දි උදේට. මේ එතකොට ඒ කාලේ මොකද උදේ පාන්දර අම්මයි තාත්තයි ගෙදරින් කඩේට යනවා ගිහලා කඩේ වැඩ ටික කරද්දි අපිට කෑම හදාගෙන එහෙම ගෙනියන තත්ත්වයක් තිබෙන්නේ නැහැ. පන්ති අනිත් යාළුවෝ හැමෝම බත් ගේනවා. ඒ කාලේ ඇත්තටම මං හරි ආසයි මගේ ඉදිරි භාෂාවක් තමයි මම බත් එකක් ගෙනහිල්ලා ඉස්කෝලේදී ඉන්ටර්වල් එකට ඒක මගේ බත් එක දිග ඇරගෙන කන්න. ඉතින් කොහොම හරි මේ පන්ති යාළුවෙක් හිටියා. එයා ගේන බත් එකෙන් හැමදාම මටත් කන්න දෙනවා. අපි දෙන්නත් එක මේ බත් එක බෙදාගෙන කෑවේ. කාලයක් ඇද්දි මෙයා මෙයාලගේ අම්මලට මේක කියලා එයා වෙනදට වඩා ලොකු බත් එකක් අරන් ආවා. අපි දෙන්නත් එක මේ බත් එක කනවා. තව ටික කාලයක් ගියන් පස්සේ ඒ මගේ යාළුවව ඉස්කෝලෙන් අස් කරා මාවරලි ඉස්කෝලෙන් අස් කරලා ඔය දුර ඉස්කෝලයක් තියෙන ඒකට දැම්මා. ඒ කාලයක් ගියා මට ඇත්තටම දුකයි ඒ වෙච්ච සිද්ධියත් එක. පස්සේ හොයලා බලද්දි මොකද දන්නද ඉස්කෝලෙන් අස් කරලා තියෙන්නේ? අරයාගේ බත් එකෙන් කනවා කියලා. හරිද? හිතන්න මම එයාගේ බත් එකෙන් කනවා කියලා එයාව එයාගේ අම්මා තාත්තා ඉස්කෝලෙන් අස් කරලා වෙන එකකට දැම්මා. බත් එක මම කාවොත් එයා විනාශ වෙයි කියලා. ඒකේ අම්මගේ තාත්තගේ වැරද්දක් නෙවෙයි. එයාලා ඉතින් එයාගේ දරුවා ගැන හිතුවා. හරි. හැබැයි හිතන්න බත් එක කෑවත් මම නිසා එයා විනාශ වෙයි. ආශ්‍රය කරත් මම නිසා විනාශ වෙයි කියලා හිතපු අම්මලා තාත්තලම අද මට කතා කරලා කියනවා හාමුදුරනේ අපේ ළමයාගේ මෙහෙම වැරද්දක් තියෙනවා. පුළුවන් නම් කතා කරන්න. ඔබ වහන්සේ කිව්වොත් අහනවා. එදා වෙන් කරපු කොන් කරපු අයම අද මට කතා කරලා කියනවා අපේ දරුවන්ට කතා කරන්න කියලා. මං කියන්නේ එහෙම වෙනසක් වුණා. මීට අවුරුදු 7කට කලින් මෙලෝ හසරක් ඉගෙන ගන්න බැරි. විෂය අධ්‍යාපනය අතින් අතිශය දුර්වල අපි මම දැන් අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. හිතන්න විශ්වවිද්‍යාල හීන වෙච්ච ඒ කාලේ ඔහොමවත් බණක් අහන්න ආපු නැති ඉගෙන ගත්තේ නැති ඉගෙන ගන්න 7-5කට බැරි අපි අද විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉන්නවා. ඒ කාලේ විශ්වවිද්‍යාල අපිට තහනම් දේවල් අපේ පරම්පරාවේ කතාවක් තිබ්බ කවුරුවත් කැම්පස් ගිහිලා නැති නිසා ඔහෙලටත් බෑ කියලා. ඒක වෙනස් කරන්නේ මම නම් කැම්පස් ගියේ මේ රජේ රස්සා ගන්න නෙවෙයි. හරිද? එතකොට හිතන්න එහෙම අපි ආවනම් මම මේ මම ගැන උඩ තියලා කියනවා නෙවෙයි. ගොඩක් හාමුදුරුවෝ එහෙමයිනේ. ගමේ නැහැදිච්චම දරුවා පන්සලට ගිහිල්ලා ඒ පන්සලේ නායක හාමුදුරුවෝ වෙලා මුළු ගමටම බණ කියනවා. මොකද්ද වෙනස? සිවුරද වෙනස? සිවුර වෙනස කියලා කිව්වොත් ඉතින් අම්මලා මේ පාර ශිෂ්‍යත්වයට පොරවලා යවයි සිවුරු ළමයින්ට. එහෙව් අම්මලා අපිට ඉන්නේ ශිෂ්‍යත්වේ පාස් කරගන්න පුළුවන් නම් සිවුරක් හරි පොරවයි. සිවුර නෙවෙයි වෙනස. මොකද්ද මේකට හේතුව? කියන්නේ එහෙම දඩබ්බර චරිතනේ. එහෙම හිතුවක්කාර චරිත. මේ උදාහරණ ගන්න හොඳට නේ අස්පනා අපිට පේන්න තියෙනවා.